සියලු දෙනාට තෙරුවන් සරණයි. කොහොමද අපි බෝධි පූජාවක් සාර්ථක කරගන්නේ? අපේ හිතේ තියෙන බලාපොරොත්තු සඵල කරගන්න. කරුණු තුනක් ඔස්සේ බෝධි පූජාවක් සාර්ථක කරගන්න පුළුවන්. පළවෙනි කරුණ තමයි කායික, වාචසික, මානසික කියන මෙන්න මේ කරුණු තුන. කායිකව බෝධි පූජාව තියෙන දවසේ අපි හොඳට ශරීරයෙන් පේවෙන්න ඕන. කොහොමද ශරීරයෙන් පේවෙනවා කියන්නේ? පිරිසිදුව ශරීරය සෝදගෙන ස්නානය කරලා ඒ සඳහා පේවෙනවා. ඒ විතරක්ද? නෑ. බෝධි පූජාව තබන දවසේවත් අපි නිර්මාංශ විය යුතුයි. නිර්මාංශ වෙලා බුදුගුණ ගැන හිතමින් තමයි කටයුතු කරන්න ඕන. එතකොට බෝධි පූජාවට ශරීරය කොහොමද ඒ සඳහා යොමු කරගන්නේ? මළුව බෝධි පූජාව තබන ස්ථානය හොඳට පිරිසිදු කරන්න ඕන. ශරීරය වෙහෙසවන්න ඕන. ඉදලෙන් මළුව අමදිනකොට මේ මළුවේ තියෙන කුණු රොඩු යම්සේ අයින් වෙලා මළුව පිරිසිදු වන්නේද, එසේම මගේ හිතත්, හිතේ තියෙන අපලත්, ශරීරයේ තියෙන අපලත් සියල්ල නැති වේවා, ජීවිතයට ශක්තිය ධෛර්යය ලැබේවා කියන සිතුවිල්ල හිතේ තබාගෙන ඒ ශරීරයෙන් පේවෙන්න ඕන. පූජාවට ගන්න සියලු දේවල් පිරිසිදුව ගන්න ඕන. ඒ වගේම වාචසිකව හොඳට ගාථා ධර්ම උච්චාරණය කරන්න ඕන. තාලයකට සජ්ජායනා කරන්න ඕන. පිරිත් සූත්‍ර සජ්ජායනා කරන්න ඕන. අපි මිමිනුවාට හරියන්නේ. ඒ බලයේ ශක්තිය ගන්න අපි ශබ්ද නගල සජ්ජායනා කිරීම වැදගත්. ඒ වගේම තමයි බෝධි පූජාවේදී ප්‍රධාන වශයෙන් මානසික සිතුවිල්ල ප්‍රධානයි. ඒ අතර පන්සිල් සමාදන් වෙලා ඉඳගත්ත වෙලේ පටන් පින් අනුමෝදන් කරන තුරාවටම එක අරමුණක හිත තියාගන්න. බුදුගුණ පමණක් සිතන්න ඕන. ඒ වාගේම සිහියෙන් ඉන්නත් ඕන. එදා බෝසතාණන් වහන්සේ බුදු වීම සඳහා එක අරමුණක සිටියා. තමන්ගේ ගෙදර දොර රජමාලිගා ගැන විවිධ සිතුවිලි උන්වහන්සේ ඒ සඳහා කල්පනා කරේ නැහැ. ඒ නිසාවෙන් අපිද බෝධි පූජාව තබන විට එක අරමුණක සිහියෙන් යුක්තව කටයුතු කරන්න. ඒ වාගේම තමයි ගිලම්පස, මල් පහන් ආදිය පූජා කරනකොටත් අපේ හිතේ එක ප්‍රාර්ථනාවක් තියෙනවා. ප්‍රාර්ථනාවක් තියාගෙන දේවල් කරන්න. ඒ වාගේම බෝධි පූජාව තබන විට වෛරී සහගත සිතුවිලි, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි, ක්‍රෝධ සම්පන්න සිතුවිලි, මෝහ සිතුවිලි, සිත මලකඩ කන සියලුම සිතුවිලි සිතට එන්ට නොදී අපේ සිත පිරිසිදුව පින්වන්ත කරගන්න ඕන. එහෙම හිතාගෙන එක අරමුණක සිත පිහිටුවාගෙන නික්ලේශී කරගෙන මොහොතකට හෝ සිත මේ පූජාවන් කරනකොට ආනිසංස මහත්ඵල මහානිසංස කරගන්න පුළුවන්.